මොකක්? කවුද වාට ඔය බොරු කිව්වේ? ඔයා දන්නවනේ බබා මං එහෙම කෙනෙක් නෙමෙයි කියලා. කවුද වාට බොරු කිව්වේ? මොකක්? තව පැය භාගයක? ඉන්නකො මම ඔයාට ඇවිල්ලා ඔය ඔක්කොම විස්තර කියන්නම්කෝ තව පැය භාගයක. කවුද? මොකක් ඔයා මාත් ඒ තරහ එනවා? අනේ තියන්න එපා කටුස්සි. අනේ මගේ කටුස්සි. අනේ කපිලයි අනන්නෝ කපිලයි මට මාර වැඩන්නේ උනේ මගේ කටුස්සි මාව තව පැය භාගයකින් හම්බෙන්න ඉන්න කිව්වනේ කපිලයි කවුද බං උඹේ කටුස් මගේ සුදු බේබී අනේ එයාට කවුරු හරි මං ගැන බොරුවක් කියලා එයා මාත් එක්ක තරහ වෙනවලු අනේ මගේ සුදු බේබී නැතුව මට ඉන්න බෑ කපිලයි අනේ වාදා දෙවත් දන්නවා නම් මට උපදේශයක් දෙන්නෝ කපිලයි බලන්නකෝ කපිලයි මගේ කටුස්සිට මොකෙක් හරි නැටිච්චියෙක් කියලානේ මං ගස්වල කොළ උතලා බොනවා කියලා දැන් ඒකි මාත් එක්ක තරහ වෙලා කොළ උතලා බොන්නේ නැහැ කටුස්සිලයි ඒ වුණාට යාට එහෙම කියලානේ අනේ මගේ කටුස්සි නැති වුණොත් මල් ලින්දට ලණුවක් දාලා පැනලා හරි මැරෙනවා කපිලයි ලණුවක් අනේ මට මොකක් හරි උපදේශයක් දෙන්නකෝ කපිලයි උපදේශයක් නේ උනේ ඔව් හරි උපදේශයක් දීමට ඕන ඕනේ කපිලයි පොඩ්ඩක් තියන්න ලැප් එකට ගිහින් යන්න කපිලයි ගියාමයි තාම නෑ අයියෝ මගේ කටුස්සි මේ ඉන්නේ ගුණයක වැඩ ගැන ඉතින් ඔයාලා දන්නවනේ. ඒ ගැන ඉතින් කියලා වැඩක් නැහැ. අම්මට අම්බෝ මරන්න දෙයක් හොදන්නේ කාට හරිද අපේ සිරිමලයට මොකද මගේ කිව්වෙ ගස්වල කොළුත්ලා මොනවා කියලා යක්කෝ එහෙනම් ගින්න හොදට පැතිරිලා ඇදී ඒ පැත්තේනේ. මොකද දැන් මැච් එක ගන්න වෙන්නේ මැච් එකක් නම් ගන්න ඕනේ. බෝලිකුත් නැහැ බං. බැට් එක විතර ඇදී. මම යන කප්ලේ ගල් පැත්තට යන් එනවා ඒක තමයි මාත් බැලුවේ. යන්දී පැත්තට. යා. මොකද්ද කවුද යකෝ කපිලයා කපිලයි අන්න එහෙම හරි මේ මොකද කරන්නේ? උන් නෑ බං ඉන්නවා. යන්න ටිකට් මැච් එකක් ගන්න ටිකට්? ටිකට් නෙමෙයි ටිකට් මැච් එක ගන්න නබල මේ එක විතර වීඩියෝ බලන්න මේ අපිට මරන්නේ නැහැ නේද කෝ බම්බෝලේ බැට් එක විතරයි නරන් ඇවිල්ලා තියෙන්නේ ඔව් ඉතින් බෝලයක් හම්බුන්නේ බෝලයක් නැතුව උඹගේ අහවල් එකෙන් ක්‍රිකට් ගහන්නද නෑ එහෙමයි නැද්ද බෝලයක් ඔයාලා බෝලයක් පොඩ්ඩක් වෙලා බලන්න බෝලයක් තියනවා පොඩ්ඩක් ඉන්නවා බෝලයක් නේ උඹලට ඕනේ පොඩ්ඩක් ඉන්නහන්කෝ කපිලා අපිට බෝලයක් තියෙනද මන් දන්නවා පොඩ්ඩක් ඉන්නවා අපරත් දැම්මම මම බෝලිකුත් අරන් ඉන්න ඊට කලින් ලැප් එකට ගිහින් Few minutes later. අපරාධ මාරු කැච් එක ගන්න අවුත් ෂෙක් ආල්සි වැඩක් නෑ බං වෙද්ද අයියෝ. ඇයි බං උඹ බඩන්නේ මැච් එක පෙරදී කියලාද කවුද බං කවුද බං අලුතෙන් මැච් එකට ආපු ක්‍රීඩකයෙක් ගැනද මම මේ කියන්නේ? අනේ මගේ සුදු අම්මී ඈ ඒ කවුද බං ඒ මගේ කෑල්ලයකෝ ඉතින් උඹ මොකද මේ කෑල්ල ගැන අඩ කපිලේලා ගෙදරට කරන්නේ? කවුරු හරි කාර මුසුරේ මන් කෑල්ලට මගේ කෑල්ලට කියලා මං කොස්කොල උතලා මොනවා කියලා අයියෝ බෝඩ ගලන් ගන්න එපා. උඹ දැන් මොකද මේ කපිලේලා ගෙදර ආවේ? මං කපිල අයියගෙන් උපදෙසක් ගන්න කියලා ඌ එකපාරට උපදෙසක් දෙනවා කියලා ලැට් එකට ගියානේ ඈ? මොකද අපිට ගියානේ
අපිට කිව්වේ ලැට් එකට යනවා කියලා. ඔයගොල්ලන්ටත් කිව්වද? මට හොඳ උපදෙසක් දෙන්නම් කියලා ටක් ගාලා ලැට් එකට එන්නම් කියලා ගියා තාම නැහැ. යකෝ දැන් මූ අපිට කිව්වනේ බෝලයක් අරන් ගෙන්න යනවා කියලා ඊට කලින් ලැට් එකට යනවා කියලා. අපි දැන් මේ ඌ වෙනකන් ඉන්නේ ක්‍රිකට් මැච් එකක් ගහන්න. 1 week later. ආදරය ආගමකි අදහන්න පුළුවන් ආයුධය ඉතින් කටුස්සි මොකද එන්නේ? බං උනේ. ඉතින් මොකෙක් හරි අර බොරුවක් නේ කියලා තියන්නේ මං කොහොමද මගේ කතුස්ති ඉතින් මාව විශ්වාස කරනවානේ මං කියන්නේ මං ඇත්ත කියලා මං ඉව ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි ඉතින් යාළුවා බං මේ කතුස්ති ඔව් ආයිති මගේ සිදුවම් ගැන දන්නවනේ ඇයි අපරාධේ නෑ මුකුත් නෑ අඩු අන්න කපිලේ මල්ලිලා මොකද වෙන්නේ අපිට මෙච්චර දවසක් අපි මගේ හරිය ලැට් එකට යනවා කියන්නේ. අපි ඔකට අපි ගේමක් දෙන්න ඕනේ මල්ලි හොඳේ. වරෙන් කොද එන්න කපිලයි. එන්න කපිලයි මල්ලිලා මොකෝ වෙන්නේ මං අහන්න හිටියේ උඹ ඒ කෙල්ල ප්‍රශ්නේ මොකද බං ඉතින් දන්නේ මයි කටුස්ති මං ගැන විශ්වාස කරනවානේ මේ උඹ ක්‍රිකට් මැච් එකක් ගහන්න ගියාද අනේ යන්න කපිලයි යන්න. ඔයා මේ අපි ඔයා මේ අම්මා ගැරලෝ ආයෙත් ගියානේ ඒ නෙමෙයි බං උඹලට කියන්න මට එදා ලොකු බඩේ මාරුවක් තිබ්බා බං මේ ඒක නෙමෙයි අද උඹලා මෙතන නිකන් ඉන්නේ මේ කපිලයියට උඹලට උදව්වක් කරන්න වෙයි නම් ආයෙ වැඩක් නෑනේ බං මේ ඒක නෙමෙයි වරෙල්ලා යන්න අපේ ගෙවල් පැත්තේ තින්ත ටිකක් ගා ගන්න පුළුවන්ද ගාම් කපිලයට උදව්වක් කරන්න බෑ. අපේ වැඩකුත් තියෙනවා. තීන්ත කපිලේ. මල්ලි කපිලයට උදව්වක් කරන්න බෑනේ. අපේ වැඩක් තියෙනවාද කියලා. අනිවාර්යෙන් කපිලයට අපි උදව් කරන්න. අනිවාර්යෙන් කපිලයි අපිට කොච්චර උදව් කළාද අනිවාර්යෙන් ගාමු තින්ත නේ අයියේ hina වෙන්න මොකද මම කරන්නේ හරියලි ඒක නෙමෙයි. මට පොඩි වැඩක් තියෙනවා බං. මොකක් අපිට ලැට් ඇයි බං අරු ලැට් එකට ගියේ මාත් මගෙත් පොඩ්ඩක් බඩවුල් බං මාත් පොඩ ලැට් එකට ගිහින් ඉන්නයි නේ දැන් කපිලයි අරුණ ගියේ මාත් ඉන්න බෑනේ කපිලයි මගේ කටුස්සිත් දැන් පැය භාගකින් මාව හම්බෙන්න එනවා කියනවා ඊට කලින් ලැට් එකට ගිහිල්ලා එන්න ඕනේ අයියේ යන්නම් අයියේ අයියෝ මල්ලිලා උඹලා එහෙනම් මාව දාලා යනවද මේ කපිලයියට උඹලා උදව් කරන්නේ නෑනේ එහෙනම් පොඩ්ඩක් ඉඳහන් මාත් වෙනවා ලැට් එකට යන්න